ත්‍රස්තවාදයේ කෙසේ හෝ රටින් තුරන් වුණා. හුඟක් ජීවිතද අහිමි කළා. අද මිනිසුන් කිසිම බියකින් තොරව තම එදිනෙදා කටයුතු කරගෙන යනවා. මේ යුද අවසානයේ වගේම සෙබළුන්ද නිදහසේ ජීවත් වෙනවා. ඒත් මමයි මගේ මිතුරන් දෙදෙනා මිතුන් හා රංජි. යුද දවස්වල අපි විශේෂ ක්‍රියාන්විතවල යෙදුණු විශේෂ කණ්ඩායමක්. රෙජිමන්ට් 7. අපේ කණ්ඩායමේ නම ඔපරේෂන් රීගල්. ඒ ත්‍රස්තවාදී නායකයා මරණයට පත් කරන්න තිබූ රහසිගත ක්‍රියාන්විතයයි. සමහර අය අතින් වැරදි සිද්ධ වුණා. හුඟක් උනේ ඉහළ සමාජිකයන් අතර. මමයි මගේ යාළුවත් මේ ඔපරේෂන් එකට අදාළ සුළමුල හොඳට දන්නවා. අපිට ඒකේ සියලු ඩොකියුමන්ට් තියෙනවා. අපිට දැනට කිසි කෙනෙකුගෙන් ප්‍රශ්නයක් නැහැ. ඒත් මට හිතෙනවා අද දේශපාලකයින්ට පිටට බලපෑම් තියෙන නිසා අපිට ඉස්සරහට ප්‍රශ්න එන්න පුළුවන්. මිතුන්ට නරක යාළුවෙක්ද සිටිනවා. නම දාබරි. පාතාල ලෝකේ නායකයෙක්. මට ටිකක් එයාවත් සැකයි. ඒත් Hello Dabare. ඔව්. අපිට තාපොඩ් වැඩක් කරන්න දිනව බා. මොකද? අර මේ ෆෝන් එකෙන් කියන්න බෑ ඒක. අපේ ස්පොට් එකට එන්න පුළුවන්ද? ඕකේ. හරි. මේ යාළුවටත් එන්න කියා. හැබැයි ඌට තව පැයකට විතර පස්සේ එන්න කිව්වා. මම වෙලා ගන්න සෙට් කරනවා. හරි ඕකේ. බයි. කොහමද මොකද කරන් තියෙන්නේ? මාවන් මිතුන් රංජි. මුතුන්ලාගේ කාගාර ෆයිල් එක තියෙනවා. අට ඒක ඕනේ. ෆයිල් එක මොකක්ද? අපේ සීන් එකේ තමයි. මුතුන් දෙනා දැන් කියන්න තියෙන දාලා තියෙනවා. එයා ගාව නැහැ කිව්වොත්? තුන් දෙනාම ඉවර කළා දාලා. මිතුන් මගේ හොඳ යාළුවෙක්. මට මේ දේ කරන්න බෑ. අමුසේ මේ අහනවා. මම දාපතගෙන බලා ගන්න. අමුසේ මයික් එක තියාගන්න. අර දැනගන්න මොනවද කියන්නේ කියලා. කොහොමද? හොඳයි. මේ මම යාළුවෙක් රංජි. නේද? මේ දවස්වල මොකද කරන්නේ? නෑ. ඉතින් ඉවරයි. රෙජිමන්ට් 7 ආරංචි අවසානයේ රත්තරන් නායකයා මරු යවට්ටි කියලා. වාවෝ ඒක නෑ. මට ඔබ විශ්වාසයි මිතුන්. මම දන්නවා. ඔබ ගාව මේ උදේට දාලා ෆයිල් එකක් තියෙනවා. මට ඒක දවස් දෙකක් ඇතුළත ලැබෙන්න සාසන්න ඕන. ඒක වඩෝ. ඒකේ වැඩක් නැහැ මිතුන්. මම කිව්ව දේ ඒ විදිහට තියෙන්න ඕන.
මාවන් දැන් අපි මොකද කරන්නේ? අපි රංජිව හම්බෙන්න යන් ෆයිල්ස් එක්ක. ඔයත් එතනට යන්නේ නැනා. මොකද ෆයිල් එක වාගාවනේ. නෑ එයාට හින්ට් එකක් දෙන්න නරකයි. එයාව හම්බෙන්න ඔයාලා දෙන්නත් එතෙන්ට යන්න ඕනේ. බොරු රතු ෆයිල් එකකුත් එක්ක. ඒ කිව්වේ ඒ කිව්වේ ෆයිල් එක හදලා තියෙන බොරු ඩීටේල් දාලා. මම ඒක හදලා මිතුන්ට දෙන්න. දාබරේ මාත්තක ඉන්නේ ලොකු විශ්වාසයකින්. මිතුන් ඒ වගේ මිනිස්සුත් එක්ක විශ්වාසය බොන්නක වැඩක් කරන්නේ. අපි අපේ ආරක්ෂාව ගැන හිතනවා. මතක තියාගන්න. දාබරේ වගේ දුරින් තියාගන්න. හෙට මම ආට ෆයිල් එක දෙනවා. ඔයා එයා කියපු තැනට ගිහින් ඒක දෙන්න. ෆයිල් එකේ තියෙන කිසිම දෙයක් පොඩ්ඩක්වත් දන්නේ නැහැ. ඔබත් පැහැදිලි. ෆයිල් එක ඕනේ වෙන කෙනෙකුට නෙවෙයි දාබරේට නෙවෙයි. අපි ඔයාගමු. මට ප්ලෑන් එකක් තියෙනවා. මාව විශ්වාස කරන්න. මම කියන විදිහට ඔය කට්ටිය වැඩේ කරන්න. මම ඔයාලගේ ජීවිතේ අනුතර දාන්නේ නැහැ. දාබරි ඔය ඉතුරට වැඩි බරපතලයි බං. මොකද කරන්නේ? මම උඹට අපේ මිනිහෙක් ගියදී පින්තූර වගේ කිව්වා. ඒක බැලුවම උඹට තේරෙයි සීන් එක මොකද්ද කියලා. මං දැන් උඹ ඉන්න තැන එනකම මේ අක්කෝ අපිට දීලා තියෙන වැරදි ෆයිල් එක බං. ඔතන ලබ්යයි තුමයි අලවන්න. ඔබේ දැන් මොකද කරන්නේ? අපි කරපු වැඩෙන් දාබරේ දැන් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. අපි මාවන්ගේ ප්ලෑන් එකට වැඩ කරමු රංජි. ඇයි මිතුන් මට බොරු කළේ? මට ඔබ විශ්වාසයි මිතුන්. දාබරේ කොමාව අපි ආ තාම වෙනවා. දෙන්නම් ඉවරක් කළා දාපන්. මම මේ දේ කරන්නම්. ඔයා මෙතන යන්න. ඇයි? මාන් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඔයාට ඕනි වැඩේ හරියට වෙන්නනේ. මට ඕනේ මුන් දෙන්න මගේ ඇස් දෙක ඉස්සර මැරලා ඉන්නවා දකින්න. මං එතකන් එළියටලා ඉන්නවා. ඇයි මාව නොමග මිතුන්? මම හිතුවේ නෑ ඔයා මේ වගේ උදව්වක් කරයි කියලා. සමාවෙන්න. වැරදීමක්. තාම කියන්නේ නෑ. මම ආගෙන දෙයක් තියන්න. ඔෆිසාම ආලා තියෙන්නේ ගර්වාගේ ඉන්නේ.
ඔය වැඩේ හරිනේ. මට උඹ ගැන විශ්වාසයක් නැහැ. දාබරේ මම හිතන අපේ ප්‍රශ්න මෙතනින් ඉවරයි කියලා. ඔව් මාත් එහෙම හිතනවා. රංජිතයි මිතුරටයි උදව් කරාට ස්තුතියි. හරි එහෙනම් අපි යනවා.